metabolic flexibility පරිවෘත්තීය නම්‍යශීලී බව එහෙම නැත්නම් ඔබේ කායික පරිවෘත්තීය නම්‍යතාවය metabolic flexibility මේක මොකක්ද? පරිවෘත්තීය නම්‍යතාවය කියලා කියන්නේ ශරීරයේ තියෙන විවිධ ශක්ති පද්ධති ඇරොබික් ඇනරොබික් ස්වායු සහ නිර්වායු මේ ශක්ති පද්ධතීන් වලට කොයිතරම් හොඳට කාර්යක්ෂමව ඔයාට හැඩගැහෙන්න පුළුවන්ද කියන කැපැසිටි එක. එහෙම නැත්නම් ඔයාට ඔයාගේ වැඩ කරන පුහුණු වෙන ශරීරයේ මොන වගේ තීව්‍රතාවයකටද මොන වගේ ප්‍රතිරෝධයකටද යටත් වෙන්නේ? අන්න ඒකට අනුව ඔයාගේ ශරීරයේ තියෙන ශක්ති පද්ධතීන් වලට හැඩගැසීමට ඇති හැකියාව. Your ability to adapt and adjust to the energy systems of the body. ඒක තමයි metabolic flexibility කියලා කියන්නේ. දැන් සමහර වෙලාවට අපි බුෆේ ලන්ච් එකකට ගියොත් අපි ටිකක් වැඩිපුර කෑම ගනිමු. ඒතර අපේ රුධිරයේ සීනි මට්ටම වැඩි වෙනවා පැය දෙක තුනකට පස්සේ. සමහර වෙලාවට අපි ආහාර මගහැරියොත් අපේ සීනි මට්ටම අඩු වෙනවා. ඒකට කොහොමද ශරීරයේ මේ සෑම අවස්ථාවකදීම ග්ලූකෝස් වැඩි අවස්ථාවක ග්ලූකෝස් අඩු අවස්ථාවක මේදේ වැඩි අවස්ථාවක මේදේ අඩු අවස්ථාවක කොහොමද ශරීරයේ ෆන්ක්ෂන් කරන්නේ? අපේ උපරිම කායික ධාරිතාවයේ ඉස්මතු වෙන ආකාරයට කොහොමද අපි ශරීරයේ මේ ශක්තිය භාවිතා කරන්නේ කියන කාරණේ. ඉතින් මේකට පුහුණු වීම අවශ්‍යයි. ඔයාට metabolic flexibility එකක් තියෙනවද? එහෙම නැත්නම් කවුරු හරි අහුවොත් එහෙම ඔයාගේ පරිවෘත්තීය නම්‍යතාවය කොහොමද කියලා ටිකක් ගැටලු සහගතයි නේද? දැන් අපි දන්නවා ශරීරයේ සීලම ක්‍රියාකාරකම් සිද්ධ වෙන්නේ මාංශපේශී පද්ධතිය ඔස්සේනේ. ඇස්පිල්ලමක් ගහන තැන ඉඳන් මේ චූටි ඇඟිලි පුරුකක් වැඩ කරන තැන ඉඳන් සීලම මේ යාන්ත්‍රික ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මාංශපේශී පද්ධතියේ ක්‍රියාකාරීත්වය. ඒතර මාංශපේශී පද්ධතිය නිකන් වැඩ කරන්නේ නැහනේ. ඒකට ඉන්ධන අවශ්‍යයි. මේ මෝටර රථයට ඉන්ධන අවශ්‍යයි වගේ විශාල ප්‍රමාණයක් ඉන්ධන අවශ්‍යයි. ඒතර මේ ඉන්ධන මොන විදිහේ ක්වොලිටි එකක තත්ත්වයක ගුණාත්මක තත්ත්වයකද තියෙන්නේ කියන එක ඉතාමත් වැදගත්. දැන් මේ දවස්වල අපි දන්නවානේ ලංකාවේ විදුලිය සහ ඉන්ධන පිළිබඳ අර්බුදයක් තියෙනවානේ. ඒකට ගොඩක් අය කම්ප්ලේන් කරනවා මේ දවස්වල මේ වාහනවලට මේ ඉන්දියාවෙන් පිටරටින් එන කෙලින්ම පිරිපහදු කරලා එන මේ රෙඩිමේඩ් ෆියුවල් වල ක්වොලිටි එක පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ඒ ගොඩක් කට්ටිය කියනවා 95 ඔක්ටේන් නැහැ. ඒ නිසා 91 විතර වගේ තියෙන්නේ. වාහනේ අදින්නේ performance බහලා engine trouble එනවා, repairs වැඩි. මේ වගේ කම්ප්ලේන් කරනවා. ඉතින් අපේ අංගත් ඒ වගේ තමයි. මාංශපේශී පද්ධතියට මොන වගේ ඉන්ධනද ලැබෙන්නේ? ඒතර අපි දන්නවා ක්‍රියේටින් ෆොස්ෆේට් වගේ තාමත්ම ශනික ශක්තිය සඳහා දායක වෙන ලොකු ශක්තියක් එකවර ශරීරයට ලබා දෙන්න පුළුවන් ක්‍රියේටින් ෆොස්ෆේට් වගේ ෆුවල් එකක් ලැබුණාම මාංශපේශී පද්ධතිය තාමත්ම ජව සම්පන්නව ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඊළඟදී ග්ලූකෝස් දහනය වෙනවා. අපි ගන්න ආහාර පාන වල තියෙන කාබෝහයිඩ්‍රේට් ජීර්ණ වෙලා ග්ලූකෝස් විදිහට ඒවා තැම්පත් වෙනවා ග්ලයිකෝජන් සහ ග්ලූකෝස් බ්ලඩ් ග්ලූකෝස් විදිහට ග්ලයිකෝජන් liver cells වල සහ muscle cells වල ඩිපොසිට් වෙනවා. පසුපාවිච්චය සඳහා රුධිරයට එකතු වෙන ග්ලූකෝස් ටික එදිනෙදා ඒ මොහොතේ කටයුතු සඳහා දහනය වෙනවා. ඊළඟදී long term fuel එකක් විදිහට ටිකක් දීර්ඝකාලීනව පාවිච්චි කරන්න පුළුවන් ඉන්ධනයක් විදිහට මේ දෙය අපිට කතා කරන්න පුළුවන්. ඒතකොට ඍජුවම චීස්, බටර්, මාජරින්, තෙල් වර්ග සහ අනිකුත් ආහාර වලින් රිජුවම අපිට අපේ ඇඟට ෆැට් එක ලිපිඩ ලැබෙනවා. අතිරික්ත ග්ලූකෝස් ප්‍රමාණය අපි දන්නවා liver එක හරහා මේ ට්‍රයිග්ලිසරයිඩ්ස් වලට කන්වර්ට් වෙනවා. කළා අපේ ඇඩිපෝස් ටිෂු එකේ තැම්පත් වෙනවා. එහෙම නැත්නම් මේ චර්මාභ්‍යන්තර මේදේ සහ අන්තරාංගික මේදේ විදිහට ශරීරයේ තැම්පත් වෙලා ෆැට් ටිෂු එක වැඩි වෙනවා. ෆැට් මාස් එක වැඩි වෙනවා. ඉතින් එතකොට මේ මෙටබොලික් ෆ්ලෙක්සිබිලිටි එකක් හොඳට තියෙන කෙනෙකුට පුළුවන් වෙනවා තමන්ගේ ශරීරයේ තියෙන මේ ග්ලූකෝස්, ග්ලයිකෝජන් ඒ වගේම මේදය ඉතාමත්ම ප්‍රශස්ත විදිහට එදිනදා ක්‍රියාකාරීත්වය සඳහා පාවිච්චි කරන්න. ඒ වගේම ඔබ ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් නම් අවස්ථානුකූලව ඔබේ ව්‍යායාමයේ එහෙම නැත්නම් පුහුණුවේ එහෙම නැත්නම් ඔබ තරඟ වදින ඉසව්වේ තීව්‍රතාවය මත අවශ්‍ය කරන ඉන්ධන වර්ගය හරියටම ශරීරයෙන් තෝරලා බේරලා මාංශපේශී පද්ධතියට භාවිතා කිරීමේ හැකියාවක් ලැබෙනවා. ඒ වගේම අපි දන්නවා liver එකෙන් මේ ketone bodies මේදය කියන එක පරිවර්තනය වෙනවා ketones වලට. සෛල තුල මයිටොකොන්ඩ්‍රියාවන් තුල සිද්ධ වෙන ඇඩෙනොසින් ට්‍රයිෆොස්ෆේට් වලට කන්වර්ට් වෙන ඒ ජෛව රසායනික ක්‍රියාවලියේදී. ඉතින් එතකොට මේ ketones ඉතාමත්ම ස්නායු පද්ධතියේ සහ මොලේ සෛල ඉතාමත්ම කාර්යක්ෂමව වැඩ කරනවා. අපි දන්නවා
අපේ බ්ලඩ් ග්ලූකෝස් ලෙවල් එක හොඳටම පල්ලෙහාට ගියාට පස්සේ කිටෝසිස් කියන තත්ත්වය ඇති වෙනවා. ඊට පස්සේ කිටෝන් බොඩිස් තමයි ඉන්ධන විදිහට ශරීරයේ දහනය වෙන්නේ. ඉතින් දැන් ඔය 1 meal a day එහෙම නැත්නම් දවසටම එක ආහාර වේලක් ලබා ගන්න අය, ඒ වගේම එහෙම නැත්නම් අපි කිව්වොත් එහෙම මේ ෆාස්ටිං නිරාහාරත්වය ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං කරන අයගේ කිටෝසිස් ලෙවල් එකක් ගොඩනගා ගන්න පුළුවන් ශරීරයට ග්ලූකෝස් දෙන එක පාලනය කිරීම තුලින්. ඉතින් එතකොට මොකද වෙන්නේ? ශරීරයේ තැම්පත් වෙලා තියෙන මේදය ඊටමත්ම හොඳින් දහනය වෙන්න පටන් ගන්නවා මේ ශාරීරික ක්‍රියාකාරකම් සඳහා. ඔබේ ශ්වසනය, හෘද ස්පන්දනය, ස්නායු ක්‍රියාකාරීත්වය, අපි කියන්නේ ස්වයං සාධක ක්‍රියා කියලා, ජීර්ණය, මේ වගේ ක්‍රියා සඳහා ශරීරය හොඳට මේ කිටෝන්ස් පාවිච්චි කරනවා. ඒ කියන්නේ වාගේ ඉන්සුලින් ප්‍රතිරෝධතාවයක් තියෙනවා නම් ඒක නැති වෙලා ගිහිල්ලා ඉන්සුලින් හෝමෝනයේ තියෙන සංවේදී බව වැඩි වෙලා ග්ලූකෝස් සහ ග්ලයිකෝජන් ඉතා හොඳට දහනය කරනවා ශරීරේ. ඒ වගේම මේදය වැඩි වශයෙන් දායක කරගන්නවා ඔබේ කාර්ය සාධනය සඳහා. ඔබේ පර්ෆෝමන්ස් ලෙවල් එක වැඩි කරගන්න. ඉතින් එතකොට අපේ තියෙන ඇඟේ තියෙන ෆැට් රිසර්ව්ස් මේද තැම්පත් වෙලා තියෙන ප්‍රමාණය අඩු කරගන්න හැකියාවක් ලැබෙනවා. ඒ නිසා මෙටබොලික් ෆ්ලෙක්සිබිලිටි කියන එක මේ පරිවෘත්තීය නම්‍යතාවයේ නිකම්ම කෙනෙකුට හම්බෙන්නේ නැහැ. ඒකට පුහුණු වෙන්න අවශ්‍යයි. ශාරීරික යෝග්‍යතා අභ්‍යාස එහෙම නැත්නම් ෆිට්නස් ට්‍රේනින් කරන්න ඕන. ඒ වගේම රික්‍රියේෂනල් බොඩි බිල්ඩින් අපිට කරන්න පුළුවන් අපේ මාංශපේශී පද්ධතියේ ඝනත්වය වැඩි කරගන්න, ශක්තිමත් බව වැඩි කරගන්න. ඒ ඔස්සේ ඔබට රාත්තලක් දෙකක් හරි ශරීරයේ පේශී ස්කන්ධය වැඩි කරගන්න පුළුවන් නම් අන්න ඔයාට වගේ මෙටබොලික් ෆ්ලෙක්සිබිලිටි එක වැඩි දියුණු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි හොඳ ආහාර පාලනයකට ගියොත්. ඉතින් ඒ නිසා අපි දන්නවා රටේ ලෝකෙම ගත්තොත් එහෙම සෑහෙන පිරිසකට දියවැඩියාව තියෙනවා. රුධිරයේ සීනි මට්ටම වැඩි, කොලෙස්ටරෝල් ප්‍රශ්න වැඩි, මේ වගේ ගොඩක් හෘදයාබාධ අපි දන්නවනේ තියෙන ප්‍රශ්න. ඉතින් මෙන්න මේ වගේ අත්මිදෙන්න මේ මෙටබොලික් ෆ්ලෙක්සිබිලිටි එක පරිවෘත්තීය නම්‍යතාවය වැඩි දියුණු කරගන්න. පටන් ගන්න වෝකින් වලින්. අඩු ගානේ දවසට පැය භාගයක් ඇවිදින්න, වේගෙන් ඇවිදින්න, ව්‍යායාමය සඳහා ඇවිදින්න. පුළුවන් නම් හිමින් ජොග් කරාට කමක් නැහැ. හැබැයි දුවන්න ඕනේ නැහැ. පණ කඩාගෙන දුවන්න ඕනේ නැහැ. ඔය වැවරව් මල් වල, ග්‍රවුන්ඩ් වල එහෙම දුවන්න ඕනේ නැහැ. just walk. හරි? brisk walking. එහෙම නැත්නම් jogging. bestම මෙතඩ් එක තමයි, හොඳම වැඩේ තමයි ජිම් එකට ඇවිල්ලා හොඳට weight training exercises කරලා complete fitness program එකක් කරන්න 1 hour 1.5 hours. හරි? බට improve කරගන්න පුළුවන් වාගේ පරිවෘත්තීය නම්‍යතාවය. thank you very much. මම ආයෙ දවසක ඔයාව හම්බ වෙනවා.